ඔබේ අතක හෝ පයක පොඩි තුවාලයක් ආවොත් අයියෝ මේක පිළිකාවක්ද මම මැරුණොත් මගේ පවුලට මොකද වෙන්නේ කියලා ඔබ දිගටම හිතනවද? නැත්නම් අතීතේ වෙච්ච වරද්දක් ගැන හිත අද දවසත් නාස්ති කරගන්නවද? ඔබත් මේ විදිහට ඕනෑවට වඩා හිතන ඒ කියන්නේ ඕවර්තින්කින් නිසා පීඩා විඳින කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන්මයි. අද අප කතා කරන්නේ ලෝක ප්‍රසිද්ධ ලේඛක නික් ට්‍රෙන්ටන් ලියපු ස්ටොප් ඕවර්තින්කින් කියන පොතේ සාරාංශය ගැනයි. මේ පොත ඔබේ මනස නැමැති හිරගෙදරින් නිදහස් වෙන්න තියෙන හොඳම දොරටුවක්. අපි ඇයි මේ තරම් පීඩා විඳින්නේ? නික් ට්‍රෙන්ටන් පවසන විදිහට මේකට ප්‍රධාන චින්තන රටා තුනක් බලපානවා. රුමිනේෂන්, ඒ කියන්නේ අතීතය ගැන පසුතැවීම. අතීතයේ වෙච්ච අසාර්ථක වීම හෝ කාත් එක්ක හරි බැනගත්ත දේවල් ගැන දිගින් දිගටම හිතමින් දුක් වීම. වරින්, ඒ කියන්නේ අනාගතය ගැන කනස්සල්ල. අනාගතේ වෙන්න පුළුවන් කියලා ඔබ හිතන දේවල් ගැන අද ඉඳන්ම බය වෙලා කනස්සල්ලටපත් වීම. ඇනලිසිස් පැරලිසිස්, ඒ කියන්නේ විශ්ලේෂණ අංශභාගය. තීරණයක් ගන්න ඕනෑවට වඩා තොරතුරු එකතු කරමින් ඒවා විශ්ලේෂණය කර කාලය නාස්ති කිරීම මිසක් කිසිම තීරණයක් නොගැනීම. මේ ප්‍රශ්නෙන් බේරෙන්න පොතේ ක්‍රම 23ක් තිබුණත් අද අපි වඩාත්ම වැදගත් ක්‍රම කිහිපයක් බලමු. 1. මයින්ඩ්ෆුල්නස් සහ මෙඩිටේෂන්. ඒ කියන්නේ සිහිය පුරුදු කිරීම. අපිට දවසට සිතුවිලි දහස් ගණනක් එනවා. ඒව විනිශ්චය කරන්න යන්න එපා. ඒ සිතුවිලි පිටිපස්සේ දුවන්නේ නැතුව මේ මොහොතේ ඔබ කරන වැඩේ ගැන විතරක් අවධානය දෙන්න. ඒකෙන් මනසට ලොකු ඉඩක් ලැබෙනවා. 2. ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න. නරක සිතුවිල්ලක් ආපු ගමන් ඒක ඇත්තද බොරුද කියලා මුලින් හිතන්න. ඒ වගේම මනසට ස්ටොප් කියලා අනක් ලබා දෙන්න. එතකොට මේ සිතුවිල්ල දිගටම ඇදී යන එක නතර වෙනවා. 3. ජර්නලින්, ඒ කියන්නේ ලිවීම. ඔබේ හිතේ තියෙන කරදර කොලයක ලියන්න. ඒකෙන් ඔබේ සිතුවිලි වලට පැහැදිලි බවක් ලැබෙනවා වගේම අතීතය ගැන හිතන එකත් අඩු වෙනවා. 4. 5 4 3 2 1 ක්‍රමය. ඔබ ලොකු ආතතියක ඉන්න වෙලාවක මේක කරන්න. ඔබට පේන දේවල් 5ක් නම් කරන්න. ස්පර්ශ කරන්න පුළුවන් දේවල් 4ක් අල්ලන්න. ඇහෙන ශබ්ද 3කට ඇහුම්කන් දෙන්න. සුවඳවල් 2ක් හඳුනා ගන්න. එක දෙයක රස බලන්න. මේකෙන් ඔබ ක්ෂණිකවම වර්තමානයට එනවා. 5. ස්මාර්ට් ඉලක්ක සහ ක්‍රියාත්මක වීම. වැඩිපුර හිතන එක නතර කරන්න වැඩ කරන්න ඕනේ. ශාරීරික ව්‍යායාම වගේම ඔබේ ඉලක්ක ස්මාර්ට් විදිහට හදාගන්න. ඔබ කාර්යබහුල වෙනකොට වැඩකට නැති දේවල් හිතන්න කාර්යයක් ඉතුරු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මේ පොත ඔබට උගන්වන්නේ හැමදේම පරිපූර්ණ වෙන්න නෙමෙයි. growth mindset එකක්. නැත්තම් වර්ධනය වන මානසිකත්වයක් හදාගන්නයි. වැරද්දක් වුණත් ඒක හදාගෙන ඉදිරියට යන්න පුරුදු වෙන්න. මේ ක්‍රම අදම අත්හදා බලන්න. ඔබේ ජීවිතේ වෙනස් කරගන්න මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්න. ඔබේ මනස නිදහස් කරගන්න අදම පියවරක් ගන්න.